අයිබෝවන්. අද අපි මේ විග්‍රහයෙන් කතා කරන්න යන්නේ නිකම් වාහනයක් ගැන නෙවෙයි. දැවන්ත වැඩ කොටසක් කරන වාණිජ ලෝකයේ අතිශයින්ම වැදගත් යන්ත්‍රයක් ගැනයි. හරියටම කිව්වොත් මේක මනා ලෙස සැකසූ බර ඇදින්නම හදපු සංකීර්ණ ඉංජිනේරු නිර්මාණයක්. ඉතින් අපි බලමු මේ යෝධයා පිටුපසේ තියෙන සැබෑ කතාව මොකක්ද කියලා. හරි. අපි දැන් මේකට කෙලින්ම බහිමු. මේ තියෙන්නේ වැඩපොලක නවත්වලා තියෙන Isuzu Forward truck රථයක්. මේකේ තියෙන ආකර්ශනීය ලාකොල පැහැය, ඒ වගේම දැවැන්ත බාහිර පෙනුම දැක්කම අපිට තේරෙනවා මේක කොයිතරම් ශක්තිමත් වාහනයක්ද කියලා. නේද? මේකේ හැඩය, විශාලත්වය මේ හැමදේම නිර්මාණය කරලා තියෙන්නේ එකම එක අරමුණක් වෙනුවෙන්. ඒ තමයි අතිශය බර වැඩ කිරීම. මේ අහිංසක පෙනුමට පිටුපසින් ඇත්තරම දැවැන්ත කාර්යයක් සංගවිලා තියෙනවා. ඉතින් මේ දැවැන්ත බාහිර පෙනුම දකිද්දී අපිට අනිවාර්යයෙන්ම මතුවෙන ලොකුම ප්‍රශ්නයක් තමයි මේ යෝධයාට ටන්න ගණනින් බර ඇදගෙන යන්න අවශ්‍ය කරන අතිවිශාල බලය කොහෙන් දෙන්නේ කියන එක. ඒ ලොකු කවචයට යටින් නිහඬව හැබැයි අතිශය බලගතුව ක්‍රියාත්මක වෙන සංකීර්ණ යන්ත්‍ර සූත්‍ර මොනවද කියලා දැන් අපි හොයලා බලමු. පළමු කොටස. ඉදිරියට නැමූ කුටිය එමත් නැත්නම් කැබ් එක යට එන්ජිනේ බලය නිරාවරණය කිරීම. කැබ් එකේ ඉහළට ඉස්සුවට පස්සේ අපිට දකින්න ලැබෙන්නේ මෙන්න මේ වගේ දර්ශනයක්. සාමාන්‍ය රියදුරකගේ ලෝකයෙන් මිදිලා නියම යාන්ත්‍රික ශිල්පියෙකුගේ ලෝකයට අපි දැන් ඇතුළු වුණා කියලායි මට නම් හිතෙන්නේ. මේ තියෙන්නේ බර වැඩ සඳහාම විශේෂයෙන් නිපද වූ සිලින්ඩර 4ක ඩීසල් එන්ජින් පද්ධතියක්. බලන්නකෝ මේකේ තියෙන සංකීර්ණත්වය. පයිප්, විදුලි රැහැන්, එක එක උපාංග එකිනෙකට කොච්චර තදින් බැඳලා තියෙනවද කියලා. මේ සංකීර්ණ දැල්වුම දැක්කම මේ දැවැන්ත යන්ත්‍රයේ තියෙන නියම ඉංජිනේරුමය විශිෂ්ටත්වය අපිට හොඳටම පැහැදිලි වෙනවා. ඇත්තටම මේක තමයි මේ යෝධයාගේ හදවත. දෙවන කොටස 4HK1 එන්ජින විකේතනය කිරීම. ඒ කියන්නේ තාක්ෂණික පිරිවිතරයන් තේරුම් ගැනීම. දැන් මෙතන තියෙන වඩාත්ම සිත්ගන්නා කරුණු තමයි මේ එන්ජින් උඩම අලවලා තියෙන මේ පුංචි ස්ටිකරය ඇතුලේ කොයිතරම් ලොකු තොරතුරු ප්‍රමාණයක් හැංගිලා තියෙනවද කියන එක. මේ යන්ත්‍රය හැමදාම දෝෂයක් නැතුව හරියටම වැඩ කරන්න නම් ඒකට අදාළ නිශ්චිත එන්ජිනේරුමය පිරිවිතරයන් තියෙන්නම ඕනේ. මේක ජපන් භාෂාවෙන් මුද්‍රණය කරලා තිබුණත් මේ එන්ජින් මේ නඩත්තුවටයි කාර්යක්ෂමතාවටයි ඕන කරන හැම පුංචි රහසක්ම මේකේ තියෙනවා. අපි මේක අපිට තේරෙන භාෂාවට පෙරලගෙන බලමු. අපි මේ දත්ත ටිකක් සරල කරලා ගත්තොත් මේ එන්ජින්නේ මූලික සැලැස්ම අපිට හොඳටම තේරුම් ගන්න පුළුවන්. මේ එන්ජින් මාදිලිය H4HK1 විදියටයි සඳහන් වෙන්නේ. ඉතින් මේක සිලින්ඩර 4ක එන්ජින්මයක්. මේකේ බෝර් සහ ස්ට්‍රෝක් අගය, ඒ කියන්නේ සිලින්ඩරයේ ඇතුළත විස්කම්භය සහ පිස්ටන්නේ ගමන් දුර මිලිමීටර 115 125ක් වෙනවා. ඒ වගේම මේකේ අකර්මණ්‍ය වේගය, ඒ කියන්නේ අපි වාහනේ ස්ටාර්ට් කරලා නිකම්ම නවත්තලා තියෙද්දි එන්ජින් වැඩ කරන වේගය විනාඩියකට වඩා 580ක්, ඒවත් නැත්නම් 580 RPM විදිහට ඉතාමත් පැහැදිලිව මේකේ දක්වලා තියෙනවා. හැබැයි මේ සේරමටම වඩා වැදගත්ම අගය තමයි මේක. විනාඩියකට වට 2700කදී, ඒ කියන්නේ 2600 RPM වලදී මේ එන්ජිනෙන් කිලෝවට් 154ක උපරිම බලයක් ජනනය කරනවා. මේක හරියටම කිව්වොත් අශ්ව බල 210ක් වගේ අතිවිශාල ධාරිතාවයක්. ඉතින් මේ දැවැන්ත බලය තමයි ටන් ගණනින් බර පටවාගෙන අමාරු කඳු පාරවල් වල පවා නොනවති ඉස්සරහටම යන්න මේ ට්‍රක් එකට තීරණාත්මක හැකියාව ලබා දෙන්නේ. වාණිජ වාහනයක නියම ගැම්ම මනින්නේ මෙන්න මේ අගයෙන් තමයි. දැන් අපි මේ එන්ජින්නේ අභ්‍යන්තර සුසර කිරීමේ කියන්නේ පද්ධතිය ක්‍රමාංකනය කරන විදිහ ගැන තියෙන තාක්ෂණික දත්ත දිහා ටිකක් බලමු. සිලින්ඩර් ඇතුලේ ඉන්ධන දහනය වෙන අණුපිළිවෙල 1යි 3යි 4යි 2 විදිහටත් කපාට පරතරය නැත්නම් වෑල් ක්ලියරන්ස් එක මිලිමීටර 0.4ක් විදිහටත් මෙතන දක්වලා තියෙනවා. බැර යන්ත්‍රෝපකරණ ඉංජිනේරු විද්‍යාවේදී මේ වගේ මිලිමීටරයකින් දශම ගණනක වෙනසක්, එහෙමත් නැත්නම් අංශකයකේ පුංචි නිර්වදිතාවයක් පවා කොයිතරම් වැදගත්ද කියන එක හිතා ගන්න තමාරුයි. පොඩි හරි වෙනසක් වුණොත් සම්පූර්ණ එන්ජින්නේම ක්‍රියාකාරීත්වයට වගේම කාර්යක්ෂමතාවයටත් ඒක ලොක්කොටම බලපාන්න පුරුවන්. මේ දැවැන්ත යාන්ත්‍රික පද්ධතිය සුමටව දිගටම පවත්වාගෙන යන්න නම් ඒකට ගැළපෙන විදිහටම ලිහිසි තෙල් එනම් එන්ජින් ඔයිල් ඕන වෙනවා. ඔයිල් ෆිල්ටරේ මාරු කිරීමත් එක්ක බැලුවම මේ එන්ජින් එකේ සම්පූර්ණයෙන්ම ලීටර් 13ක ඔයිල් ධාරිතාවක් අවශ්‍යයි. සාමාන්‍ය කාර්යයකට යන්නේ ලීටර් 3ක් 4ක් වගේ නේද? ඒත් එක්ක බලද්දි මේක 3-4 ගණයක් විශාලයි. නිකමට හිතලා බලන්නකෝ අපි ගෙදර පාවිච්චි කරන ලීටර් 5ක ලොකු වතුර බෝතල් කීයක් මේකට දාන්න පුරවන්ද කියලා. ඇත්තටම මේක යෝධ පද්ධතියක්. තුන්වන කොටස තීරණාත්මක නඩත්තුව සහ ආරක්ෂාව අතිශය වැදගත් නීති රීති.
මේ යෝධයාගේ වෙඩිකිඩ ගැන කතා කරාට පස්සේ අපිට ඊළඟට දකින්න ලැබෙන ප්‍රධානතම අනතුරු ඇගෑවීමක් තමයි මේ අධි වෝල්ටීයතාවය ගැන කරලා තියෙන දැනවත් කිරීම. එන්ජින මේ ඉහළ ප්‍රධාන ආවරණය, ඒ කියන්නේ හෙඩ් කවරය ගලවන්න කලින් අනිවාර්යයෙන්ම යතුර ලොක් ස්ථානයට දැමිය යුතුයි කියලා මේකේ දැඩිව අවධාරණය කරලා තිනවා. මේක පොඩ්ඩක් හරි මග හැරුණොත් මාරාන්තික විදුලි සැරවැදීමක් වුණත් වෙන්න පුළුවන්. මේක ඇත්තටම කාර්මිකයෙකුට සැබෑ ලෝකයේදී මුහුණ දෙන්න වෙන ජීවිත අවදානමක් ගැන කරන ඉතාමත් පැහැදිලි සීකැන්දවීමක්. ඊළඟට මේ ස්ටිකරයෙන්ම EGR පයිපය සම්බන්ධයෙන්ුත් තවත් විශේෂ දැනුම් දීමක් කරනවා. වාහනේ අතරමඟ කැඩිලා යන එක වළක්වා ගන්න නම් මේ පයිප් එක ගලවද්දි වගේන ආපහු හයි කරද්දිත් නිෂ්පාදකයාගේ අත්පොතේ තියෙන උපදෙස් ඒ විදිහටම අකුරටම පිළිපදින්න ඕනේ කියන එකයි මේකෙන් කියවෙන්නේ. මේකෙන් අපිට එක දෙයක් හොඳටම පැහැදිලි වෙනවා. ඒ තමයි කොච්චර දැවැන්ත යන්ත්‍රයක් වුණත් ඒකේ විශ්වාසනීයතිය රැඳිලා තියෙන්නේ අපිට හිතන විදිහට වැඩ කරන එක මත නෙවෙයි, නිසි ක්‍රමවේදයන් හරියටම අනුගමනය කරන එකමතයි කියන එක. ඉතින් මෙතන තියෙන වැදගත්ම කරුණ තමයි මේ අවසාන අනතුරු ඇඟවීම. ඒකෙන් කියන්නේ එන්ජින් ඔයිල් දාද්දි කිසිම වෙලාවක ඩිප්ස්ටික් එකේ තියෙන උපරිම මට්ටම එම නැත්නම් මැක්ස් ලෙවල් එක පහු කරන්න එපා කියන එකයි. සමහරට කෙනෙකුට හිතෙන්න පුරාන් ටිකක් වැඩිපුර තෙල් දැම්මට කමක් නැහැ කියලා. හැබැයි එම කළොත් සම්පූර්ණ එන්ජින්ම අක්‍රියවරා යන දැවැන්ත අවදාළුමක් තියෙන නිර්වාද්‍යතාවය සහ උපදෙස් හරියටම පිළිපැදීමෙන් කොච්චර ලොකු විනාශයක් වළක්වා ගන්න පුරවන්ද කියන එකට මේක කදිම උදාහරණයක්. අපි මේ කතා කරපු කරුණු දිහා ආපහු හැරිලා බැලුවොත් මේ තනි එන්ජිනයක් ඇතුලේ තියෙන සංකීර්ණ දත්ත, ඒ වගේම මේකට අදාළ දැඩි නඩත්තු නීති රීති ගැන පොඩ්ඩක් හිතලා බලන්නකෝ. ඇත්තටම කිව්වොත් මේ වගේ තනි වාණිජ්‍ය එන්ජින් දහස් ගණනක නිසි නඩත්තුව සහ කාර්යක්ෂමතාවයේ මත තමයි මුළු ලෝකෙම වෙළඳ සපයුම් දාමේ නොනවතී ක්‍රියාත්මක වෙන්නේ. එක මේක එන්ජිනයක් හැරියට නඩත්තු නොවීමෙන් වෙන පුංචි ප්‍රමාදයක් වුණත් සමහර විට දැවන්ත ආර්ථික බලපෑමක් දක්වා දුරදිග යන්න පුළුවන්. එහෙමනම් අපිට එදිනෙදා අවශ්‍ය කරන බඩු භාණ්ඩ අරගෙන එන මේ දැවන්ත යන්ත්‍ර සූත්‍ර පිටුපස තියෙන ඉංජිනේරුමය නිර්වද්‍යතාවයේ නියම වටිනාකම කොච්චරද? ඒ ගැන තවදුරටත් කල්පනා කරලා බලන්න ඉඩ හරින ගමන් අදට අපි මේ විග්‍රහය මෙතනින් අවසන් කරනවා.